මම දැන් එපා වෙලා තියෙන්නේ. බිස්නස් එක අතහැරලා දාන්න හිතලා තමයි තියෙන්නේ. මට මේ ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ. කොහොමද ඔයා මුල් කාලේ ඕඩර්ස් back to my YouTube channel. ඉතින් ඕගොල්ලෝ ගොඩාක් ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් තමයි මේක. ඇත්තටම ගොඩක් අය මගෙන් ඉල්ලුවා පෝස්ට් එකක් බූස්ට් කරන විදිහ කියලා දෙන්න කියලා. සමහර මෙතන දන්න අයත් ඇති. දන්න අයට මේ මම මේ කියලා දෙන්නේ මගෙන් අහපු අයට සහ දන්නේ නැති අයට ඉගෙන ගන්න. ඉතින් සමහර අය කල්පනා කරනවා ඇති බිස්නස් එකක් දැක්කහම අර ඕඩර්ස් වල ෆොටෝස් එහෙම දානකොට හිතනවා ඇති අනේ කොහොමද මෙයාට මෙච්චර ඕඩර්ස් එන්නේ මම බිස්නස් එක පටන් අරගෙන අවුරුද්දක් විතර වෙනවා හැබැයි මට මේ වගේ ඕඩර්ස් එන්නේ නැහනේ කියලා. සමහර විට ඔයාලා අතේ තියෙන සල්ලි යට කරලා ඔයාලගේ ස්ටොක් එක ගහගෙන ඉන්නව වෙන්න පුළුවන් ඇඳුම් හෝ වෙනත් දෙයක්. හරිද? ඔයාලා සෙල් කරන්න හිතාගෙන ඔයාලා ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්නව වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට ටික කාලයක් යනකම් ඕඩර්ස් එන්නේ නැහැ. මෙතනදී ගොඩාක් අය කරන්නේ මාසයක් දෙකක් බලලා ඉවර වෙලා මේක අතහැරලා දානවා. මොකද ඕඩර්ස් එන්නේ නැහැ. තව බලන් ඉඳලා වැඩක් නැහැ කියලා ගොඩක් අය අතහැරලා දානවා. ඇත්තටම සුළු පිරිසක් තමයි මේක අල්ලගෙන ඉස්සරහට යන්නේ. මයි වැඩි කතා ඕඩ් නැහැ. මම අද වීඩියෝ එකෙන් අරගෙන ආවා බූස්ට් එකක් කරන්නේ කොහොමද කියලා. මුලින් ඉඳන් ඔයාලට මම ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාලා වීඩියෝ එක දානවා මේකට. ඊට කලින් මම ඕගොල්ලන්ට කියලා ඉන්නම් පොඩ්ඩක් බූස්ට් එකක් කරන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ වගේම බූස්ට් එකක් කරනකොට මොන දේවල් ගැනද අපි සැලකිලිමත් වෙන්න ඕනේ? වැරදි විදිහට බූස්ට් එකක් කරොත් අපේ සල්ලි කොයි විදිහටද අපිට යන්නේ? හරි විදිහට බූස්ට් එකක් කරන්නේ කොහොමද කියලා මගේ අත්දැකීම් අනුව මම ඕගොල්ලන්ට මුලින්ම කියලා දෙන්න. මම බූස්ට් කරන්න පටන් ගත්තේ ඒ කියන්නේ මටත් ඔය දැනුම මුලින්ම තිබ්බේ නැහැ. මටත් ඕන තරම් මුලින්ම හිතලා තියෙන ඕඩර්ස් එන්නේ නැති වෙනකොට අතෑරලා දාන්න. මොකද අපි රෙදි අරන් ඉන්නේ අපිට පුළුවන් විදිහට සමහරවිට අපිට ලොකු කැපිටල් එකක් නැහැ යට කරන්න. සමහරවිට අතේ තියෙන 5000යි ඒ සල්ලි වලින් අපි රෙදි අරන් එනවා ලොකු බලාපොරොත්තු තොගයකුත් එක්ක. මොකද අපි හිතනවා මේකෙන් අපිට ගවුම් මහල විකුණපුවාම මේ වගේ ලාභයක් හොයන්න පුළුවන්. එතකොට ගෙනාපු කොස්ට් එක කවර් කරගන්න මේ මෙච්චරක් විකුණන්න ඕනේ එහෙම කියලා ගෙනාවට අපිට ඕඩර්ස් එන්නේ නැති වුනහම ඇත්තටම හිතට මේ හරිම අවුල්. හරිද? ඒක මම අත්දැකීමෙන් දන්නවා. මමත් ඒක විඳලා තියෙන නිසා මමත් අවුරුදු ගාණක් දැන් ඔන්ලයින් බිස්නස් එක කරනවා. මුල් කාලේ මටත් එහෙමයි. හැබැයි මට ඒ කාලේ දැනුමක් තිබ්බේ නැහැ මේ විදිහට පෝස්ට් එකක් බූස්ට් කරන්න ඕනේ කියලා නිකමටවත් හිතුන්නේ නැහැ. අනික එහෙම ලොකු ගාණක් ඕනේ නැහැ. මම හිතුවා සාමාන්‍යයෙන් ලොකු මුදලක් ඕනේ ඇති කියලා බූස්ට් කරන්න. හැබැයි රුපියල් 500කින් උනත් බූස්ට් කරන්න පුළුවන් කියලා මම දැනගත්තේ මෑතකදී. එතකොට මම දැන් මාස 6කට විතර උඩ තමයි පළවෙනි බූස්ට් එක ගැහුවේ. ඒත් මම තනියෙන් බූස්ට් එකක් ගහන්න දන්නේ නැහැ. මම ඔයාලට කලින් වීඩියෝ එකක කිව්වා. ඒගොල්ලෝගේ මම නම්බර් එකක් දාලා තියෙනවා. එයාලට සල්ලි දීලා තමයි බූස්ට් එක ගහගත්තේ. ඇත්තටම ගොඩාක් සාර්ථක වුණා බූස්ට් එක. එතනින් තමයි මට හිතුනේ ඇත්තටම මේක මාර වැඩක් නේ කියලා. අපි ඕඩර්ස් නැහැ කියලා අඬ ඉන්නවට වැඩිය රුපියල් 1000 2000ක් වියදම් කරලා බූස්ට් එකක් ගහගත්තාම ඇත්තටම අපිට සැලකිය යුතු ඕඩර්ස් ප්‍රමාණයක් එනවා අනිවාර්යෙන්ම. ඒක ස්ථිරයි. හරිද? ඒක මම ඔයාලට කියන්නේ විශ්වාසයෙන් අත්දැකීමෙන්. ඊට පස්සේ තමයි මම මේ වෙද්දි මම වැඩි බූස්ට් ගාලත් නැහැ. ඕනනම් 5 පාරක් විතර බූස්ට් කරලා ඇති. එක පෝස්ට් බූස්ට් කරලා තියෙනවා 5 පාරකට විතර බූස්ට් කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට ඒ ගත්ත අත්දැකීමුත් එක්ක තමයි මේ දේවල් ටික කියන්නේ අද. ඔයගොල්ලෝ ඉතින් දැන් හිතනවා ඇති බූස්ට් එකක් ගහනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ ගොඩක් දැකලා ඇති පේජ් එකක් කරන කෙනෙක් නම් පේජ් එකට අපි ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි දාපුවාම ඒකට යටින් නිල් පාටින් වැටෙනවා බූස්ට් කියලා බටන් එකක්. හරිද? මම කියන්නේ මේ Facebook app එකේ එතකොට ඒ බටන් එක ඔබලා බූස්ට් කරන එක නෙමෙයි බූස්ට් කරනවා කියන්නේ. අපිට ලේසියට තමයි එතනින් දීලා තියෙන්නේ. හැබැයි ඒ විදිහටත් මම බූස්ට් කරලා තියෙනවා. හැබැයි රිසල්ට් එක ඇත්තටම එච්චරම සාර්ථක නැහැ. බූස්ට් කරන එක ඕගොල්ලෝ දැන් මෙතන ඉන්නවා ඇති ඒ විදිහට බූස්ට් කරලා රිසල්ට් නැතුව බලන් ඉන්න අය. ඒගොල්ලොන්ට මම කියන්නේ බූස්ට් කරනවා නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඇඩ්ස් මැනේජර් එකෙන්ම තමයි. අනිවාර්යයෙන්ම ඒකෙන් කරන්න ළමයි සල්ලි නම් අපිට යවා ගන්න එපා Facebook එකෙන් බූස්ට් කරලා. ඇප් එකෙන් නෙවෙයි ඇඩ්ස් මැනේජර් එක හරහා තමයි අපි බූස්ට් කරන්න ඕනේ. එතකොට අනිත් දේ තමයි අපි ඔහේ බූස්ට් බටන් එක ඔබලා නිකන් ඔහේ සල්ලි කීයක් හරි දාලා ඉවරලා බූස්ට් කරනවා. හරිද? එතකොට අපි එතනදී කරන ලොකු වැරද්දක් තමයි දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ සෙල් කරන්නේ වුමන්ස්ලා පාවිච්චි කරන දෙයක්. මේකප් අයිටම් එකක් එක්ක ගවුම් ඒ වගේ ඔය බියුටි
අනම්මනම් ප්‍රොඩක්ට්ස් තියෙන්නේ. ඒ වගේ ප්‍රොඩක්ට් එකක්. ඇත්තටම ඒ වගේ දේවල් අපි බූස්ට් කරනකොට ළමයි වුමන්ස් ලවනේ අපි ඇත්තටම වුමන්ස්ලානේ මේ දේවල් ගන්නෙ. ගොඩාක් දුරට ඉතින් පිරිමි කට්ටිය ගන්නවා අඩුයි. මොකද සමහර අය එක්කෙනෙක් දෙන්නෙක් ගන්නවා වෙන්න පුළුවන්. ගර්ල් ෆ්‍රෙන්ඩ්ට අම්මට නංගිට ඒ වගේ කට්ටියට තෑගි දෙන්න. හැබැයි ඉතින් බහුතරයක් ඔය වගේ දේවල් ගැන වැඩිපුරම සර්ච් කරන්නේ ඒ වගේම ඉන්ට්‍රස්ට් එකක් තියෙන්නේ ගෑනු ළමයින්ට තමයි. එතකොට අපි පෝස්ට් එක බූස්ට් කරනකොට ඔතන බූස්ට් කරනකොට ටාගට් ඔඩියන්ස් එක විදිහට අපි අපිට දැනුමක් නැතිකම නිසා සමහර වෙලාවට මෙන්ස් විතරක් දැම්ලා තියෙන්න පුළුවන්. නැත්තම් ඕල් දාන්න පුළුවන්. ඕල් කිව්වහම මෙන්ස් වුමන්ස් දෙකම. හරිද? එතකොට හම්බෙන රිසල්ට් එක අපිට අඩුයි. ගොඩක්ම අඩුයි. හරිද? මම අත්දැකීමෙන් කියන්නේ. ඊට පස්සේ ආය වයස් පරතරය. හරිද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා ලස්සන ෆ්‍රොක් එකක් දැන් මම සෙල් කරන ඒවා ගත්තොත් මම සාමාන්‍යයෙන් ගෑනු ළමයි තරුණ ගෑනු ළමයි අඳින ෆ්‍රොක්ස් නේ සෙල් කරන්නේ. එතකොට අපි එව්වට ටාගට් ඔඩියන්ස් එක විදිහට දැන් Facebook හදන්නේ සාමාන්‍යයෙන් නම් ලංකාවේ අවුරුදු 18ට වැඩි ළමයි කියලා අපි හිතමුකෝ. ඒ කියන්නේ මම හිතන්නේ බූස්ට් කරනකොට 18ට අඩු වයසක් දාන්න දෙන්නේ නැහැ සිස්ටම් එකෙන්. 18 තමයි අඩුම වයස. ඒ කියන්නේ 18 ඉඳන් එතනින් ඉස්සරහට එන ඔඩියන්ස් එකට තමයි අපි මේක පෙන්වන්නේ. ඊට වැඩි අඩු වයසක් දාන්න බෑ. එතකොට ඔයාලට වයස අවුරුදු 18 ඉඳන් 60 ගණන් වෙනකන් විතර ඔයාලට ඔඩියන්ස් එකට ටාගට් කරන්න පුළුවන්, සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට අපි ওই විදිහට අර මේ අපි මහනවා වගේ ලස්සන තරුණ ළමයි අඳින ගවුම් මහලා අවුරුදු 18යි 65යි 70යි ඒ වගේ වයසක් දැම්මොත් ඇත්තටම වයසක කට්ටිය ඒ වගේ දේවල් වලට ඉන්ට්‍රස්ට් එකක් නැහැ නේ. එක්කෝ බලලා මොකක් හරි ඇදයක් කිය. හරිද? ඔය වගේ දේවල් නේ තියෙන්නේ ඇත්තටම. ඒ වගේ ගවුම් සාමාන්‍යයෙන් අඳින්නේ අවුරුදු 15 වගේ ඉඳන් අඳිනවා. අපිට ටාගට් කරන්න පුළුවන් 18නේ. 18 ඉඳලා 35 වෙනකම්. ඒ වගේ වයසක් තමයි සාමාන්‍යයෙන් මැදි වයසේ ඉන්න කට්ටිය තමයි ඕවට ඉන්ට්‍රස්ට් එකක් දක්වන්නේ. එතකොට අපි අන්න ඒ විදිහට තමයි ටාගට් කරන්න ඕනේ. උතනදී අපි එතකොට වයස් මට්ටම, අවම වයස, උපරිම වයස, ඊට පස්සේ මෙන්ස්ද වුමන්ස්ද කියන එක, එතකොට ඒරියා එක, ඔයාට සාමාන්‍යයෙන් හිතන්නකො ඔයා ෂොප් එකක් කරන කෙනෙක් කියලා. හරිද? එතකොට ඔයාගේ ෂොප් එකට ඇවිල්ලා ගන්න පුළුවන් ඒ ප්‍රදේශයේ ඉන්න කට්ටියට විතරයි. හිතන්න ඔයා ඔන්ලයින් සෙල් කරන්නේ නැහැ කියලා. එතකොට ඒ ෂොප් එකට එන්න පුළුවන්. දැන් මම ඉන්නේ පොළොන්නරුවේ. හිතන්නකෝ පොළොන්නරුවේ මම ෂොප් එකක් දානවා. හරිද? එතකොට මගේ ෂොප් එකට කවුරුවත් ඇඳුම් ගන්නම කියලා විශේෂයෙන් එන්නේ නැහනේ කොළඹ ඉඳන් කට්ටිය. හරිද? එතකොට අපි මුළු ශ්‍රී ලංකාවටම ඔඩියන්ස් එකට දාලා වැඩක් නැහැ බූස්ට් එක. හරිද? එතකොට අපි දැනගන්න ඕනේ අපේ අවට තියෙන ඒරියා එක. ඒ කියන්නේ පොළොන්නරුව. පොළොන්නරුව කියන එක සිලෙක්ට් කරලා අපි ඒ විදිහට ටාගට් කරලා ඔඩියන්ස් එකට තමයි අපි මේ විදිහට වීඩියෝ එකක් බූස්ට් කරන්න ඕනේ අනිවාර්යෙන්ම. එතකොට අනිවාර්යෙන්ම ඔයාලට හොඳම රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. වැඩියට බූස්ට් කරන්නේ නැතුව අපි අපේ ප්‍රොඩක්ට් එකට ගැළපෙනම ඒක ගණී කියලා හිතෙන ඒ වගේ ඔඩියන්ස් එකක් අපි බලන්න ඕනේ 18ත් 25ත් අතර. එතකොට වුමන්ස්ලා මෙන්න මේ ප්‍රදේශයේ අන්නේ ඒ විදිහට දාලා තමයි අපි අනිවාර්යෙන් බූස්ට් කරන්න ඕනේ. එතකොට අපි අනිවාර්යෙන්ම බූස්ට් කරන පෝස්ට් එක යටින් ඕගොල්ලෝ කෝල් now බටන් එකක් එක්ක මැසෙන්ජර් බටන් එකක් නැත්නම් WhatsApp ඒ වගේ ඕගොල්ලෝම කන්ටැක්ට් කරගන්න පුළුවන් විදිහක් අනිවාර්යෙන්ම ඩිරෙක්ට්ම දාන්න. හරිද? ලින්ක් එක දානවට වඩා දැන් හිතන්නකෝ අපිට උනම් පෝස්ට් එකක් දැක්කකම අපි ඕකේ ලින්ක් හොය ඉන්නෙත් නෑ. යාළගේ නම්බර් එකක් එතන මේ නිකන් පෝස්ට් එකේ දාලා තිබ්බට අපි ඒ නම්බර් එක ඩයල් පෑඩ් එකේ ගහලා කෝල් ගන්න වෙලාව WhatsApp ඇඩ් කරගෙන මැසේජ් දාන වෙලාව ගොඩක් දුරට අඩුයිනේ. අපි උනත් කැමතියි කෙලින්ම යටින් WhatsApp බටන් එක දැක්කහම ඒක ටච් කරලා තමයි යන්නේ. ලේසියිනේ එතකොට. හරිද? ඉතින් ඒ විදිහට අනිවාර්යෙන්ම මේ විදිහට WhatsApp එක ලින්ක් කරලා තියෙන්න ඕනේ ඔයාගේ page එකට. ඒ නැත්නම් මැසෙන්ජර් එක නම් ඔටෝම ඕගොල්ලන්ට එතෙන්ට දාගන්න පුළුවන්. ඇත්තටම හොඳ රිසල්ට් එකක් ගන්න නම් ඒ දේවල් ටික අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යයි. ඔයාලා හිතනවා වෙන්න පුළුවන් දැන් බූස්ට් කරන එකෙන් ඕගොල්ලෝ ඕනම ප්‍රොඩක්ට් එකක් අරගෙන ඔයාලට හිතෙන ප්‍රයිස් එකක් දාලා බූස්ට් කරොත් ගන්නවා කියලා කට්ටිය. හරිද? ඇත්තටම එහෙම නෑ. ඇත්තටම ඔයාලගේ පෝස්ට් එක ලස්සන වෙන්න ඕනේ. හරිද? අනිවාර්යෙන් ක්ලියර් ෆොටෝස් තියෙන්න ඕන ඔයා ගාව. ඔයා මහන ප්‍රොඩක්ට් එකක් නම් ඒකේ ක්ලියර් ෆොටෝස් ඔයා අනිවාර්යෙන්ම ගන්න ඕනේ. වීඩියෝ එකක් වුණත් එහෙමයි. අනිත් දේ තමයි පෝස්ට් එකේ තියෙන දේවල් ඔඩියන්ස් එකයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැක්ක ගමන් මේක ටිකක් අර
මිනිස්සුන්ට ඇත්තට අපි කියන්නේ අර දැක්ක ගමන්නේ අපිට හිතෙන්නේ මේක ගන්න වුණත් හරියද? අන්න ඒ විදිහට අපි පෝස්ට් එක අනිවාර්යයෙන්ම නිර්මාණය කරගන්න ඕනේ. දැන් ඉතින් chat GPT තියෙනවා, Gemini තියෙනවා. ඒවට කියලා ඕගොල්ලොන්ට caption එකක් එහෙම පිටින්ම එඩිට් කරගන්න පුළුවන්. හරිද? ඉංග්‍රීසි අනම්මනම් කෑලි ටිකක් දාලා මේ ඔයාලා හිතන්නේ දැන් සාමාන්‍යයෙන් ওই ලොකු පේජස් ගත්තාම ඒගොල්ලෝ caption එකට ඉංග්‍රීසි කෑලි ටිකක් එහෙම දාලා පොඩ්ඩක් අර ලස්සනට තියනවනේ. හරිද? දැක්කහම නිකන් අර ගන්න හිතෙනවා ඒගොල්ලොන්ගේ caption එක දැක්කහම. මොකද මෙයාලා පොඩ්ඩක් හොඳයි කියලා හිතෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය දේ සිංහලෙන් chat GPT ට හෝ Gemini ට කියලා ඕගොල්ලොන්ට ලස්සන caption එකක් හදාගන්න. එතකොට ඕගොල්ලොන්ගේ අර page එකේ professional ගතියක් පේනවා. හරිද? අර නිකන් ඕගොල්ලෝ දැකලත් ඇති සමහරට හරි ගොඩේ page තියෙනවා නිකන් අර ඇත්තටම තේරුමක් නැතිකම තමයි ඒගොල්ලොන්ගේ. හරිද? දැන් අපේ generation එකේ ළමයි දැන් අපි ඇත්තටම chat GPT හෝ ඒ වගේ YouTube එකේ ඒ වගේ ඕන දෙයකින් අපි දන්නවනේ අපිට ඕන දේ හොයාගෙන ඉගෙනගෙන ඒ දේ කරන්න. ඇත්තට එහෙම දන්නේ නැති කට්ටියක් ඉන්නවා. හරිද? වයසින් ටිකක් වැඩි කට්ටිය. එතකොට ඒගොල්ලොන්ට ඒව ගැන ලොකුවට දැනුමක් නැහැ. යාලා හිතන්නේ මේ වගේ දෙයක් දාන එක මේ හරි නැහැ. එහෙම කියලා හිතන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඕගොල්ලොන්ට ඒ විදිහට ලස්සන caption එහෙම AI විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම කිව්වනේ මේ ඔයගොල්ලන්ට හිතෙන ප්‍රයිස් එක දාන්න බෑ කියලා. දැන් හිතන්නකෝ මම මෙන්න මේ වගේ cotton frock එකක් දැන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන ප්‍රයිස් රේන්ජ් එකක් තියෙනවනේ. අනිත් pages උත් එක්ක online sell කරන ඒවත් එක්ක බලපුවාම 2500න් මෙහා තමයි මේ වගේ short frock එකක් තියෙන්නේ. හරිද? එතකොට මම ඒ දේවල් බලන්න නැතුව මම වැඩි ලාභයක් ගන්න හිතාගෙන අපි හිතුව මේ ගවුමක් 3000ට sell කරන්න හදනවා කියලා. ඇත්තටම ළමයි එහෙම වුණාම මිනිස්සු ගන්නෙ නැහැ. මොකද දැන් ඉන්න ගොඩාක් අය අප්ඩේට්. හරිද? ඒගොල්ලෝ ගොඩක් තැන්වල දකින්නෝක මෙන්න මේ ප්‍රයිස් එකට තියෙන මේක ගණන් වැඩි කියලා ඕන කෙනෙක්ට හිතෙනවනේ. හරිද? එතකොට ඔයා හිතන්න ඔයා මොකක් හරි ඔෆර් එකක් දෙනවා. හරිද? දැන් මම එකපාරක් කරා මෙන්න මේ වගේ ගවුම් මේක කූල් මාෂා එකකින් කරලා තියෙන්නේ. ඒකේ මේක එක ෆ්‍රොක් එකක් වෙන්නේ රුපියල් 1000යි. හරිද? රුපියල් 1000යි. එතකොට මම ෆ්‍රොක්ස් 5ක් ගත්තාම 4500යි කියලා ඔෆර් එකක් දුන්නා. හරිද? ඕකට මට මැසේජ් ආවා සෑහෙන්න. හරිද? මම මෙතනින් රිසල්ට් එක දාන්න රුපියල් 2000ක බූස්ට් එකක් තමයි කරේ දවස් 4කට. එක දවසකට 500 ගානේ දාලා. එතකොට මට මැසේජ් 100 ගාණක් මෙන්න මෙතනින් දාන්නම් මං ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මගේ තිබ්බ ඒ කියන්නේ ඒ දවස් ටිකේ මම මාර බිසි. හරිද? තිබ්බ ෆැබ්‍රික්ස් ටික ඔක්කොම ඉවරුණා. ඒ කියන්නේ තිබ්බ පරණ ෆැබ්‍රික්ස් එහෙම ඉතුරු වෙලා තිබ්බේ යාරයයි 2යි. ඒ විදිහට ඉතුරු වෙලා තිබ්බේවා. ඒවත් මම කට්ටියට ෆොටෝස් යවලා ඒ වගේනොත් මහලා යවුවා. මගේ ස්ටොක් එක ක්ලියර් කරගන්න සම්පූර්ණයෙන්ම පුළුවන් වුණා. ඉතින් අන්න ඒ විදිහට මිනිස්සුන්ට ගන්න හිතෙන ඒ වගේම රීසනබල් ප්‍රයිස් එකකට ඒගොල්ලොන්ටත් මේක අත්‍යවශ්‍යයි කියලා හිතෙන දැන් මේ වගේ ඔෆර් එකක් දාපුවාම ළමයි අපි හිතන මේ ෆ්‍රොක් එකක් 1000යි වෙන්නේ. එතකොට මට රුපියල් 5000කට ෆ්‍රොක්ස් 5ක්ම ගන්න පුළුවන්. හරිද? දැන් රුපියල් 5000කට ඇත්තටම ළමයි ෆ්‍රොක්ස් 5ක් කොහෙන්ද ගන්න පුළුවන් කියන්නකො. කස්ටමර්ට ඒ දේ ඒ වෙලාවේ අත්‍යවශ්‍ය නැති වෙන්න පුළුවන්. හැබැයි එයා හිතනවා මේ ඔෆර් එක තව කොච්චර කාලයක් තියෙයිද? මට මේක වාසි. ඇත්තටම මම ගන්න ඕනේ. එහෙම කියලා වෙලා ඒගොල්ලෝ ඒ වෙලාවෙම මේක බයි කරන්න පෙළඹෙනවා. එතකොට අපිට තියෙන ඕඩර් එක රෙඩි කරලා යවන්න. ඊට පස්සේ තමයි ඕගොල්ලෝ දැන් හිතන්නකෝ මම නම් ඕඩර් එකක් ආවට පස්සේ තමයි මහන්නේ. හරිද? මම පෝස්ට් එකේ යටින් දානවා අපි කුරිය කරන්නේ හෝ පෝස්ට් කරන්නේ මෙන්න මේ දවස්වලදී විතරයි. හරිද? ඒක නිසා හදිසි ඕඩර්ස් දාන්න එපා කියලා. හරිද? එතකොට සමහර අය කරනවා මේක ස්ටොක් එක මුලින්ම ගහ ගන්නවා මහලා. ඇත්තටම මුලින්ම ඉන්න කට්ටියට ඔක කරන්න බෑ බයයිනේ. ඇත්තටම විකුණුන්නේ නැත්තම් එහෙම අපිට ඒ ෆ්‍රොක් එක ඉතුරු වෙනවා අපිට වෙන ඇඳුමක් මහන්නත් බැරි වෙනවා. අන්න ඒ නිසා මම නම් තාමත් කරන්නේ ඕඩර් එකක් ආවොත් ඒ ටික එකතු කරගෙන මහලා ටක් ගාලා මහලා දවසට ෆුල් ටයිම් වැඩ කරනවා නම් දවසට ෆ්‍රොක්ස් 10ක් විතර මට මහ ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මහලා මම එක දවසක් දාගෙන ඔක්කොම පාර්සල් ටික අරගෙන පෝස්ට් ඔෆිස් එකට ගිහින් තමයි දාන්නේ. ඉතින් ඒ විදිහට ඔයා ඒ විදිහට මහලා දාන කෙනෙක් නම් ටී-ෂර්ට්ස් වගේ නම් අවුලක් නැහැ. ඔයා ඕඩර් කරලා ඔයාට ප්‍රොෆිට් එකක් තියාගෙන විකුණනවා නම් ඔයා අනිවාර්යෙන් මේ ටික ගෙනල්ලා තියාගෙනනේ තියෙන්නේ. හරිද? ස්ටොක් එකක් ඔයා ගාව ඔල්රෙඩි තියෙනවා. එතකොට ඔයා බය වෙන්න ඕනේ නැහැ. ඔයාට වත් ඒ වගේ දින දෙකක් දාගත්තා නම් අපිට එකින් එකට යන්න බෑනේ පෝස්ට් ඔෆිස් එකට උනා. එක්ක ඔයා කුරිය එකක
ලියාපදිංචි වෙලා ඉන්න පුළුවන්. කොහොම හරි ඔයා පාර්සල් ටිකක් වැඩිපුර දාන තරමට ඔයාට ලාභයි. හරිද? එතකොට ඒ විදිහට ඔයා අනිවාර්යයෙන්ම පෝස්ට් එක යටින් හෝ එයාලට යවන ග්‍රීටින් මැසේජ් එකේ දාන්න. මෙන්න මේ දින ඇතුළත තමයි අපි ඩිලිවර් කරන්නේ. ඔයා ප්‍රී ඕඩර්ස් බාර ගන්නවා නම් හදිස්සි ඕඩර්ස් දාන්න එපා කියලා දාන්න අනිවාර්යයෙන්ම. එතකොට ඔයා දාන්න ඕනේ පෝස්ට් කරලා දින 2-3ක් ඇතුළත ඔයාලට ඕඩර් එක හම්බෙනවා. එහෙම කියලා දාන්න. එතකොට අනිවාර්යයෙන්ම පැහැදිලිව දාන්න. කෑෂ් ඔන් ඩිලිවර් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ පෝස්ට් එකේ. එතකොට කෑෂ් ඔන් ඩිලිවර් කරනවා නම් මෙන්න මේ ගාණ යනවා, ඩිපොසිට් කරනවා නම් මේ ගාණ යනවා. අන්න ඒ විදිහට දාන්න. හැබැයි ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක දාන එක ඔයාට කැමති නම් දාන්න පුළුවන්, නැතිනම් නිකන් ඉන්න පුළුවන්. හරිද? මොකද ඒක ගන්නවා නම් අවශ්‍ය කෙනා කොහොමත් මැසේජ් කරනවා. දැන් ඔය 10 ගවුම් වගේ තියෙනවා නම් 10 කියලා අපිට කෙලින්ම දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. සමහර අය ඕක අර රීච් එක වැඩි කරගන්නත් ප්‍රයිස් එක දාන්න නැතුව ඉන්නවා. මොකද එතකොට ප්‍රයිස් ප්ලීස් පී කිය කට්ටිය ඔයගොල්ලෝ දැකලා ඇති දානවා. හරිද? කමෙන්ට් දානවා. කමෙන්ට් දාපුවාම වෙන්නේ රීච් එක වැඩි වෙන එක තවත්. ඉතින් ඒ විදිහට දාන්නත් පුළුවන්, නැතුව ඉන්නත් පුළුවන්. එතකොට ඔයා ග්‍රීටින් මැසේජ් එකේ හෝ කස්ටමර්ස්ලා මැසේජ් කරනකොට යවන්න මැසේජ් එකක් ඔයා අනිවාර්යයෙන්ම හදලා තියාගෙන ඉන්න. හරිද? ග්‍රීටින් මැසේජ් එකේ සාමාන්‍යයෙන් යන්නේ ඕගොල්ලෝ ඒ කාලෙට ඒ පෝස්ට් එක විතර නම් බූස්ට් කරන්නේ. ඔයාලට ඒකටම වෙන් කරලා ග්‍රීටින් මැසේජ් එකක් හදාගන්න පුළුවන්. නැත්තම් ක්වික් රිප්ලයි එකක් හදාගන්න පුළුවන් WhatsApp බිස්නස් එකේ. එතකොට ඔයාලට ඩෑෂ් එක ගහලා ටග් ගාලා ඒ රිප්ලයි එක ඒගොල්ලොන්ට යවන්න පුළුවන් කිසිම වෙලාවක් යන්නේ නැතුව. අනිවාර්යයෙන්ම කස්ටමර්ස්ලාට ඉක්මනටම රිප්ලයි කරන්න. මොකද කස්ටමර්ස්ලා කැමති නෑ ගොඩාක් දවස් රස්තියාදු වෙන්න. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි බූස්ට් එකක් කරනකොට ඔන්න ඔය දේවල් ගැන අනිවාර්යයෙන්ම ගොඩාක් හිතන්න ඕනේ ළමයි. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ගොඩක් thank you. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒකත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යයෙන්ම මම කියලා දෙනවා. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම මේ වගේ එකතු වෙලා ඉන්න. මම ඔයාලට අනිවාර්යයෙන්ම මේ වගේ වීඩියෝස් දිගටම අරන් එනවා. බිස්නස් කරන්න ඕගොල්ලන්ට වැදගත් වෙන දේවල්. මගේ අත්දැකීමුත් එක්ක බෙදා ගන්න. win with Madhu YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මාව subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ එකට like එකක් දාගෙන යන්න, comment එකක් දාගෙන යන්න. ඉතින් ඕගොල්ලෝ හැමෝටම thank you. අදට මම ගිහින් එන්නම්.